ඉස්සරලම දරුවෝ කුණුහරුප ඉගෙන ගන්න කොහෙන්ද? මේ බඩේ ඉන්නකොට බිරිඳට කුණුහරුපන්නේ කතා කරන්නේ නැද්ද? ඔය අදිෂ්ඨාන කරන්න. ගෙදර දරුවෙකුට හැන්ඩතෝ කියලාවත් කියන්න එපා. ගෙදර දරුවෙකුට ඇහෙන්න කුණුහරුපයක්වත් කියන්න එපා. මම දැක්ක මම මෙහෙම කියනකොට පහුගිය දවස්වල එක ගුරුවරයෙක් කියනවා එව්ව මේ සාමාන්‍ය වචන එව්ව කිව්වට කමක් නෑලු. කොල්ලෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ඒසට ඒ වචන වලින් ඊට පස්සේ. කවුරු මොක කිව්වත් කමක් නෑ. මේ පින්නතුන් කවදාවත් එහෙම කතා කරන්න එපා පින්නතුනේ. අපිට අර විනයෝච සුසික්කිතෝ බුදුවරු උගන්වන්නේ මංගල සූත්‍රයනේ. ශිල්ප ශාස්ත්‍ර විතරක් මිනිස්සුන්ට තිබ්බට මදි හොඳ විනයක් තියෙන්න ඕනේ. බුදුවරු උගන්වන්නේ හොඳ විනයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ගේ කය වචනය හැසිරීම තුලින් තමයි ඒ හික්මීම කොච්චරද කියන එක බලන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය මෙතන ඉන්න කවුරු හරි නැගිටලා කිව්වොත් එහෙම තෝ එළියට ඵලයන් කියලා මොකද වෙන්නේ? රිදෙන්නේ නැද්ද? රිදෙනවා. ඒ වගේද ඔයා පොඩ්ඩක් පැත්තකට වෙන්න කිව්වෝ. පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? ඒකයි බුදුවරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. කවුද උගන්වන්නේ? බුදුවරු. තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. වචනයේ සංවරකම හෙට ඉඳන් හදාගන්න. හිතක් රිදෙනවා නම් කාගේ හරි එක වචනයක්වත් කියන්න එපා පින්නතුනි. අදිෂ්ඨාන කරගන්න අද ඉඳන්. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ඕකේ කෙලවරක් තියෙනවා. ඒ නිසා බුදුවරු දේශනා කරේ අම්මා තාත්තා බුදුන්ට සමානයි. ඒ සමානකම ගෙදර රකින්න. අම්මා තාත්තා හරි උත්තරීතරයි ශ්‍රේෂ්ඨයි. අම්මට තාත්තට පුළුවන් වෙන්න ඕන අර කියන විදිහට ගෞරවයක් ලබන්න පුළුවන් චරිතයක් වෙන්න. මට ඉතින් හිතෙනවා මම මෙව්වා කිව්වට ඇති වැඩකුත් නැති වෙයි. මොකද මේ ජීවිතය යන පළවෙනි බණ නෙමෙයිනේ. එකටම පුරුදු වෙන්න. අම්මයි තාත්තයි දරුවෝයි ගෙවල් වල හරි ආදරෙන් ඉන්න. ඕකට අමුතුවෙන් මහ දෙයක් කරන්න දෙයක්වත් නැහැ. වචනෙම ඇති. ගෙවල් වල මිනිස්සු බලාගෙන ඉන්නේ මොකක් හරි වුණොත් මරාගෙන කණ්ඩද බේරගන්නද? අය වරදින්න බෑනේ. තලලම දාන්නනේ හදන්නේ. බිරිඳට වරදින්න පුළුවන්. දරුවන්ට වරදින්න පුළුවන්. ස්වාමි පුරුෂයාට වරදින්න පුළුවන්. ඔය මේ පැතිවල බూరు ගහනවද නෑ නේද? මෙහි හොඳයි. බොන්නේ නෑ, බూరు ගහන්නේ නෑ. අනික් පැති වගේ නෙමෙයි ඔය කියන විදිහට. ඔය මේ පැතිවල කොල්ල ගංජා හැම ගහනවද නෑ? සාතිකමහන් එව්වත් නෑ. කුඩු අයිස් මෙහි සේරම හොඳයි. ඔය ඔව්ව ගහන පැතිවල තමයි ටිකක් ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තෝ කියන වගේ මට හිතෙනවා වෙලාවකට ඔය සේරම මෙහි තියෙනවා කියලා. තිබ්බහෝ නොතිබ්බහෝ පුරුදු වෙන්න අපේ තරුණ මහත්තුරු ගෙවල් වල. මේවත් තරුණ පරම්පරාවට හදන්න පුළුවන් දේවල්.
මොනවාද හදන්න පුළුවන්? අම්මගේ තාත්තගේ විරසකකම තරුණයන්ට ඇදියගේ. ඔය සමහරක් අම්මලා ඉන්නවා ළමයිට උගන්නලා තියෙන්නේ මොනවාද? තාත්තා දිහා බලන්නවත් එපාලු. උදාහරණත් එක්කම කියන්නම් ඉතින් වෙලා තියෙන හින්දා. මේ පැතිවල අනියන් සම්බන්ධතා තියෙනවා. අනියන් සම්බන්ධතා කියලා කියන්නේ වෙනතුනේ අර කසාද බිරිඳ ඉන්නකොට ඕන් දන්නේ නැත්නම් අහගන්න. කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක මොකද්ද? ඒවට තමයි අනියන් සම්බන්ධතා කියන්නේ. කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ගාවට යන එක ඒවා අනියන් සම්බන්ධතා. ඔය දෙමව්පියෝ වුණාම නම් ඕවා නවත්තන්න ඕනේ. ඒවා බලපාන්නේ කාටද? දරුවන්ට. අම්මලා කියනවා දරුවන්ට තාත්තා කරන වැරදි හැම එකක්ම කාටද අම්මලා කියන්නේ? ඕක පුතේ අද නෙමෙයි එදා ඉඳන් මෙහෙමයි කියලා. එදා ඉඳන් ඒව දරුවන්ට උගන්වනවා මොනවාද? කවදාවත් ඒ වැඩේ කරන්න එපා. තාත්තගේ වැරදි දරුවන්ට කියන්න එපා. මොකද දරුවන්ට තාත්තා කෙනෙක් ඉන්න එපා. එතකොට දරුවන්ට තාත්තා එපා වෙනවා පින්නතුනේ. ඊට පස්සේ තාත්තලා මතක තියාගන්න. මේක හරි ඛේදවාචකයක්. ගොඩක් ඔය රට යන පවුල්වල මේ ප්‍රශ්න ඇති වෙනවා. තාත්තලා උගන්වනවා දරුවන්ට අම්මගේ හැටි. තාත්තට පුළුවන් වෙන්න ඕන අම්මගේ හොඳ කියන්න දරුවන්ට. අම්මට පුළුවන් වෙන්න ඕනේ තාත්තගේ හොඳ කියන්න දරුවන්ට. එතකොට තමයි දරුවන්ට අම්මා තාත්තා ගැන හොඳ හැඟීමක් ආදරයක් ගෞරවයක් ඇති වෙන්නේ. අම්මටයි තාත්තටයි දෙන්නටම පුළුවන් වෙන්න ඕනේ දරුවොත් එක්ක හරි ආදරෙන් ඉන්න. මොකද්ද දැන් ආදරය කියන්නේ? ඔය එක අම්මා කෙනෙක් පින්නතුනේ ඒ කොල්ල දෙකේ පන්තියේද කොහෙද? දහම් පාසලට ආවා ළමයා අරන් යන්න කියලා. මම ඒව මොකටද දැම්මම? දෙමළ පන්තිලු. අර පොඩි එකා ඉස්කෝලේ දෙමළ කියන කන එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඉස්කෝලේ දෙකේ දෙමළ පන්ති දාන්න ඕනලු. කවද්ද අම්මලා තාත්තලා අන්තිමට දරුවෙක් වඩාගෙන ඉඹගෙන බදාගෙන ඒ දරු කැක්කුම දැනෙන්න ඇති වෙන්න හිටියේ කවද්ද? දරුවෝ කවද්ද දෙමව්පියොත් එක්ක අම්මගේ තාත්තගේ සෙනෙහස දැනෙන්න හිටියේ? ඔය එක කොල්ලෙක්වත් ඉන්නවද රෑ 10ට කලින් ගෙදර එන? 11යි 12යි. මේ තරුණ මහත්තුරුමයා මතක තියාගන්න ඕන. පුතේ අම්මලා හරි කැමති මොකේද? අර දරුවෝ කනව දිහා බලාගෙන මේ ලෝකේ සතුටු වෙන එකම කෙනා කවුද? අම්මා විතරයි. තව ටිකක් බෙදා ගන්න කියන්නේ කවුද? ජීවිතේ පුරුදු වෙන්න. අම්මා උයපුවාම බෙදාගෙන රහයි කියලාවත් කන්න. මම මේ බොහොම පොඩි දේවල් කියන්නේ පින්නතුනි මොකද මොකවත් කරන්නේ නැති හින්දා ඕකවත් කරන්න කියලා. ජීවිතේ එකපාරක්වත් කියලා තියෙනවද තාත්තට මගේ තාත්තට මම ආදරෙයි කියලා? ඔහොම නිකන් බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න මං කවද්ද මගේ තාත්තට එහෙම කිව්වේ කියලා. එහෙම කියලා දෙනවා. ඔය අර ඉතින් තාත්තලා විදිහට ඉන්න ඕනේ. පුරුදු වෙන්න. අපිට මුළු ලෝකයක් එකපාර හදන්න බැරි වෙයි.
මට ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කියනවා මගේ වීඩියෝ කෑල්ලක ස්ක්‍රීන්ෂොට් එකක් එවලා ඒක මිලියන 5ක් හරි 6ක් හරි බලලා තිබ්බා. පිං සිද්ධ වෙයි හාමුදුරුවනේ මේ මිලියන 5න් 5 දෙනෙක් හැදුනා නම් ඇති කිව්වා. අපිට මේ සේරම හැදියාගේද? බෑ. පළුදු තියෙන කට්ටිය නැති කරගන්න. නැති කට්ටිය ඇති වෙන්න දෙන්න එපා. ඇති වෙලා තියෙන කට්ටිය මකා ගන්න. මොකද්ද පළවෙනි යෝජනාව? අම්මයි තාත්තයි දරුවෝයි එකට හරි ආදරෙන් ඉන්න. හරි ලෙන්ගතුව ජීවත් වෙන්න. හේතු කෝටියක් ඇති. ඔය ඔව්ව සේරම අමතක වෙනවනේ මරුණට පස්සේ. මිනිහත් එක්ක කන්න පොර කන්නේ නැද්ද? දැකලා තියෙනවද අර කකුල් දෙක ඉඹිනවනේ පෙට්ටිය උස්සනකොට. තියන්න තියෙන සුමානයක් විතර ඉඹි බයින්ද කියලා. වඳිනව වලලන්න කියලා නැද්ද? බරු කෝලා නැද්ද? දැකලා තියෙනවද පවුඩර් එක පීර ඉන්නව? සිද්ධාලේප ටිකක්වත් ගාලා නැහැ ජීවත් වෙලා ඉන්නකොට. අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට එයාලට ඒක දෙන්න මොකද්ද? ආදරය. එමිනිස්සු වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දේශනා කරේ මේ පින්නතුන්ට ඔය ලබාගත් දුක්ඛිත ජීවිතය පින්නතුනි ඕක සමෘද්ධිමත් කරගන්න නම් ඔය වල විලක් වෙන්න නම් පවුල කියන ඒකකේ හරි ලස්සනට තියෙන්න ඕනේ. ඒ හින්දා මම අයත් මතක් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා ගෙදර. හරි ආදරෙන් හරි ලෙන්ගතුව ඉන්න. ඔකෝන්නම් අද බලන්න පුළුවන්. දාද බණිවරලා ගිහිල්ලා හෙට උදේ නැගිටලා පොල් සම්බෝලයක් විතරක් හදන්න. නැනිකම් මං කියනවට කරන්නෝ. හදලා ඔකට හෙන ලුණු තලියක් කෙලින්න ඕන. තියලා තියන්න. කරුණාව වැක්කිරනවා මඩක්කුවක් පල්ලවලින්. නෑ නිකන් මං කියනවට කරලා බලන්නකො. පටන් ගන්න නැද්ද තොට තව සම්බෝලයක් හදා ගන්න බෑ කියලා. පින්නතුනේ අර මං කිව්වේ 1000ක් වැරදි වෙන්න පුළුවන්. හරි කරුණාවෙන් බලන්න පුරුදු වෙන්න. බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ අසවලා මට බැන්නේය ගැහුවේයනේ පහර දුන්නේය දොස් කීවේය මා රිද්දුවේය මං ලැජ්ජාවට පත් කරාය කමක් නැහැ. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? උන්වහන්සේ දේශනා කරේ මෛත්‍රී කරන්න. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඕක කරන්න පුළුවන් මේ ආත්මෙ විතරයි. එනිසා හරි කරුණාවෙන් දේශනා කරන්න. පෞල් සංස්ථාව නම් හරියට නඩත්තු කරන්න වෙනවා. අපි මොන මට්ටමේ තරාතිරම හිටියත් පින්නතුනි බුදුවරු ඔය ප්‍රශ්නෙට විසඳුම් හෙව්වේ. අපි ජරාවටපත් උන්වහන්සේ දේශනා කරනෝ නේද? අර ජරාපි දුක්ඛ. අපි ජරාවටපත් වෙනවා. අපි ව්‍යාධියටපත් වෙනවා. මම දන්නවා මෙතන අනිවාර්යෙන් නේ සිංහල බෞද්ධ අපේ කතෝලික තරුණයෝ සෑහෙන්න ඇවිල්ලා ඇති. එනම නේ අර බේරු වලින් පොරේ මොකේටද? අදත් අපේ හාමුදුරුවෝ සිහිපත් කරා උන්වහන්සේට බේරෙන්න බෑලු.
මුස්ලිම් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා කියනවලු ඒ බණ ටිකක් අපේ කොල්ලොන්ට කියවලා දෙන්න බැරිද කියලා. මේවට මේ ආගමත් જાතියක් තියෙනවා. මේ ධර්මයේ ලෝකවාසී සත්‍යයට තථාගතයන් වහන්සේ බෞද්ධයෝ හොයාගෙන ආවද බණ කියන්න කියලා. බණ කිව්වට පස්සේ තමයි අවබෝධයක් ඇති මිනිස්සුනේ. අපිටත් ඕනේ අවබෝධය විතරයි. එතකොටනේ පින්නතුනි මේක ලස්සන වෙන්නේ. අපි කවුරුත් ಜಾති ආගම් ભેදයකින් තොරව වයසට යනවා. අපි ලෙඩ වෙනවා. දැන් ඕකට මූණ දෙන්න එපයි කවුරුත් නේ. ඕකට මුහුණ දෙන්න වුණාම අර මම කියපු ටික මුලින් හැදිලා තියෙන්න ඕන. අර පවුල කායික වැටෙනකොට මිනිස්සු මානසිකව වැටෙන්න හොඳ නැහැ. පැත්තන්ට තේරෙන්නේ නැත්තම් තේරෙන විදියට කියන්න. දරුවන්ට හරියන්න මේ ලෝකේ අසරණ වෙන්නේ කවුද? අම්මයි තාත්තයි. ඔය මහත්තයෙක් බාත්රූම් එකක වැටිලා මැරුණා. සල්ලි තියනවද? ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. පින්නතුනේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙනවා පැය ගාණක් ලේ වහනය වෙලා මැරලා තියෙන්නේ. දරුවෝ 3 දෙනාම රට. සල්ලි ඉස්ම යන්න තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ නොයා හොරන්න දෙයක්වත් නැහැ. මං කියන අන්තිමේට මොන මට්ටමේ හිටියත් වෙනදේ. ජරාවට ව්‍යාධියට පත් වෙනකොට මිනිස්සුන්ට හොඳ මානසික හයියක් තියෙන්න ඕනේ. ඒ මානසික ශක්තිය ඇති වෙන්නේ දරුවන්ගෙන් විතරයි. පැහැදිලිද මං කියන එක? වයසට ගියපුවාම තියෙන එකම හයිය කවුද? මේක තේරෙන්නේ වයසට ගියපුවාමත් විතරයි. හොඳ නිකන් ඔය තරුණ කාලේ හිතන්න එපා ඔය තේරෙන්නේ. එනිසා හරි අපූර්වට ජීවත් වෙන්න. ඊට පස්සේ ජරාවටයි ව්‍යාධියටයි පත් වෙන්න. ඔකට වයස් ભેදයක් තියෙනවද? ඔකට වයස් ભેදයක්වත් නැහැ. අර මම පහුගිය දවස්වල ගියා කොල්ලට අවුරුදු 28ක් 30ක් විතර ඇති. දැකලා තියෙනවද පින්නතුනේ අර ගුද මාර්ගේ මොකක් හරි ගැටලුවක් වුණාම අර බඩට බටයක් දාලා පැකට් එකක් එල්ලන්නේ. කොල්ලා කියනවා හාමුදුරුවනේ බුදුරු දේශනා කරපු මේ ජරාවේ ව්‍යාධියේ තියෙන භයානකකම සහ තරම හාමුදුරුවනේ කවදාවත් හිතුවේ නෑලු මේ මල පහ පැකට් එක බඩේ එල්ලගෙන පිගාන බඩ උඩ තියාගෙන බත් කණ්ඩ වෙයි කියලා. මොකක්ද මේ ලෝකෙ වෙන්නේ නැත්තේ? හැම දෙයක්ම නියමෙන් හෝ අනියමෙන් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් අර දැක්කද පෙරේදද පළමුදාද කඩු ගන්නා වෙන්නේ. පින්නතුනේ මමත් පොඩි වෙලාවකින් බේරුණේ නුවරඑළිය බනට යන ගම. උතුවන් කන්දේ බන පරක් වුණා. ඔය රොටියක් කණ්ඩන ඔය කඩේට යන්න ඇත්තේ. මැරෙන්න කවුරුත් ඔක රිංගුවද? මොකද උනේ? අර ගල වැටිලා මැරුණනේ මිනිස්සු. අර බේරුණේ නැද්ද පැය 6කට පස්සේ බිත්ති අස්සේ හිර වෙලා ඉඳලා. ඇඟත් එක්ක හිරි වැටෙනව නේද අහනකොට. අපි එහෙමනම් හුස්ම ගන්න බැරුව නෙමෙයි බය වෙලා මැරෙන්නේ. නැද්ද?
ඒ කරපු කියපු නේ සංසාරේ අපි රුචි අරුචිකම් විදිහට කරපුවා කියපුවා විපාක දෙන විදිහ මේ කර්මය තරම් දැඩි කිසි දෙයක් නැහැ පින්නතුනේ. බුදුරු දේශනා කරේ නේ අර කම්මං දල්හං කින්ති කරෝමි. මේ හැම එකකටම බලපානවා පෙර සංසාරේ කරපු කුසල් අකුසල්.